අයිබෝවන් සුබ දවසක් ඔයාලට. අද මේ මගේ අතින් මෙතන තියෙන්නේ මේ GPU එකක් GTX 460. එතකොට ටිකක් පරණ කාඩ් එකක් වුණාට මේක තාම පාවිච්චි කරන කාඩ් වර්ගයක්. මේක මේ blue screen error එකක් දෙනවා. ඒ කියන්නේ ඩිස්ප්ලේ එක දෙන්නට ඩෙස්ක්ටොප් එකට යන්නේ නැහැ. blue screen එක නවත්තගෙන ඉන්නවා. ඉතින් ඒකට තමයි මේක පොඩ්ඩක් සර්විස් කරන්න පටන් ගන්න හදන්නේ. එකට මේ GPU එකේ තියෙන මෙන්න මේ N4 ගලව ගන්න ඕන. බලමු මම ඉස්සෙල්ලා N4 ගලවගෙන ඉන්නම්. GPU එක මම ගලව ගත්තා. මෙන්න මෙතන අපේ thermal grease එක පොඩ්ඩක් පැත්තකට ගිහිල්ලා තියෙනවා. ඒක හදා ගන්න ඕන. මොනවද වෙලා තියෙන්නේ? physical damage මොනවත් නැහැ. අපොඩ්ඩක් මේක zoom කරලා බලගමු. මේ තියෙන කැපැසිටර්ස් තියෙන්නේ. ඉතින් ඒවයි කිසිම ගැටලුවක් වෙලා නැහැ. මෙන්න මෙතන පොඩි කොරෝෂන් එකක් වගේ තියෙනවා. පොඩ්ඩක් බලමු. එතන අපේ DVI out එක එකක් එතන මේ දෙවෙනි DVI out එක. එතකොට ඔය පේන්නේ අපිට DVI out දෙක. ඔතනින් තමයි අපිට ඩිස්ප්ලේ වලට out දෙන්නේ. එතකොට මෙන්න මෙතන පොඩි තියෙනවා කොරෝෂන් එකක්. අර මලකඩ කරනවා වගේ ගතියක් එකක් එතන පේනවා. අපි තව ටිකක් ඒක පරීක්ෂා කරගමු. එතන DVI port දෙක ළඟම තියෙනවා පොඩි කොරෝෂන් එකක්. ඒකට අපි කෙමිකල් එකක් දාලා ක්ලීන් කරගන්න ඕනේ. බලමු අපි ක්ලීන් කළා. මෙතනත් thermal grease එකත් හදලා අපි කොකටත් සම්පූර්ණ බෝඩ් එකම අපේ කෙමිකල් එකෙන් ක්ලීන් කරගමු. මට පේනවා ඉතින් මම මේ කෙමිකල් එක දාලා තියෙන්නේ. දැන් මේක බ්‍රෂ් කරගන්න ඕනේ. මේ හරියටත් අන්තිම කොහොමද දාගන්නවා? power connectors මේ හරිය දාගෙන මම මේ විදිහට අපි මේක බ්‍රෂ් කරගන්නවා. අපේ කොරෝෂන් තියෙන හරිය මේ ටික මේක ටිකක් පරණ කාඩ් එකක්. ඒ වුණාට වෙන කිසිම ගැටලුවක් තිබ්බේ නැහැ. මේක හොඳට පාවිච්චි කරන්න පුළුවන්. මේ තින්නේ මෙමරි චිප්ස් ටික. right. මේ හැමතැනම මේ විදිහට මේ තින්නේ
power supply connectors clean කරගෙන මේ memory chips ටික මෙතන හරි පොඩි capacitors තියෙන්නේ ඒත් එහෙමයි මේ තියෙන fan connector එක දැන් මේ පැත්ත හරි දැන් මේක අනිත් පැත්ත හරවලා right මේ පැත්ත බලාගමු මේ පැත්තේ මොකද වෙලා තියෙන්නේ කියලා මේ පැත්තත් corrosion ගතියක් තියෙනවා ටිකක් ඒ නිසා මේ පැත්තත් මම සම්පූර්ණයෙන්ම ක්ලීන් කරගන්නවා මොකද මේ අවුට් එක පැත්ත DVI අවුට් පැත්ත තමයි මේ ඔව් ඒකත් අපි මෙහෙම කෙමිකල් යූස් කරලා මෙහෙම බ්‍රෂ් කරගෙන යමු මොකද මේ කාඩ් එකක් අපරාධයක් විසිට කරන්නට පුළුවන් තරම් මේවා යූස් කරන්න ඕනේ නැත්නම් ඉතින් මේවා ඉලෙක්ට්‍රොනික වේස්ට් විදිහට තමයි එකතු වෙන්නේ එතන මේවා රිසයිකල් කරන ක්‍රමවේදයක් අපේ රටේ නැති නිසා මම දන්නේ දැනට රිසයිකල් කරන කවුරුත් ඉන්නවද කියලා පුළුවන් තරම් මේක පාවිච්චි කරන්න ඕනේ ක්ලීනින් පාර්ට් එක ඉවරයි දැනට මෙතන තියෙනවා මේ කවර් කරපු දෙයක් ඒ තියෙන්නේ මේකත් පොඩි කම්පොනන්ට් ටිකක් තියෙන්නේ මම ඒක ඕපන් කරන්න යන්නේ නැහැ මොනවා නම් ඒක මෙතනින් ඕපන් කරගන්න පුළුවන් මෙන්න මේ ලොක් දෙක මේවා කරපුවාම මේක ගලවන්න පුළුවන් මම ගලවන්න යන්නේ මෙතන heat sink එකක් තියෙන නිසා ඒක එච්චර ගැටලුවක් වෙන්නේ නැහැ ඊළඟට මේ thermal grease එක අපි හදා ගන්න ඕනේ මම ඒකට tool එකක් use කරනවා මෙන්න මේ tool එක පාවිච්චි කරගෙන thermal grease ටික එන්න මේ chip එකේ තියලා පොඩ්ඩක් වෙන ඇදගෙන නැදට මේ thermal grease එක තමයි මේකේ chip එකේ heat එක මෙන්න මේ heat sink එකට දෙන්නේ ඒ අතර conductivity එකක් සම්බන්ධතාවයක් ඇති කරන්න තමයි මේ thermal grease use කරලා තින්නේ එහෙම නැත්නම් මේකේ මේ heat එක යන්නේ නැහැ heat sink එකට grease එක පොඩ්ඩක් ඝන වෙච්ච බවක් තියෙන්නේ දැන්ට තුනී කරලා මේක බලමු අපිට GPU එක ඔන් කරගන්න ටිකක් තියෙන grease ටික අපි අයින් කරගන්න ඕන දැන් මම GPU එක වහගන්නවා මේ තියෙන්නේ අපේ outside දෙක මේකේ තියෙන්නේ DVI out දෙකක් විදිහට මීට වඩා හොඳ graphic card වල මේ තත්ත්වය වෙනස් මේකට DVI එනවා HDMI එනවා VG output එනවා තව ඒ output ගාන වැඩි වෙනවා graphic card එක අනුව right දැන් අපි මේක වහගමු එතන තිබ්බා මේක
හරි යන ටික අපි ටයිට් කරගත්තා. ඊට අපි මෙන්න මෙතන ස්ලොට් එකට වදින තැන ඒකට ප්‍රශ්නයක් නැහැ. එතනත් ගැටලුවක් නැහැ. හරි අපි මේකට පවර් දීලා බලමු. හරි මේ විදිහට අපි එනේ දාගත්තා. මේ තියෙන්නේ DVI to VGA කන්වර්ටර් එක. මේ DVI සයිඩ් එක, මේක VGA සයිඩ් එක. මේක ප්ලග් කරගන්නවා අපි මෙන්න මෙහෙම GPU එකේ කනෙක්ටර් එකට DVI පෝට් එකට ප්ලග් කරලා මේ ස්ක්‍රූ එක ටිකක් තද කරගන්න ඕනේ. ඊට පස්සේ VGA කේබල් එක මේ පෝට් එකට සෙට් කරන්න ඕනේ. පේන නැති මෙච්චර සද්දයක් ආවා. එක නතර වුණා. එක මොනිටරේ කේබල් එක හරහා ආපු එකක්. දැන් මම පවර් ඔන් කරනවා. රයිට් ෆෑන් එක වැඩ. දැන් බලමු අපිට ඩිස්ප්ලේ එකක් දෙයිද කියලා. මෙන්න මේක තමයි අපිට ආපු ප්‍රශ්නය. බ්ලූ ස්ක්‍රීන් එක මෙන්න මේ එරර් එක තමයි තිබ්බේ. එරර් එක ෆික්ස් වෙලා නැහැ. හරි අපි බලමු දෙවෙනි DVI පෝට් එකට කේබල් එක ප්ලග් කරලා මොකද වෙන්නේ. මැෂින් එක ඩෙස්ක්ටොප් ගිහිල්ලා තියෙන්නේ Windows ඩෙස්ක්ටොප් එකට. දැන් අපිට මේ තියෙන්නේ ග්‍රැෆික් කාඩ් එකේ ඩිස්ප්ලේ එකේ ප්‍රශ්නයක්. මම බලනවා දෙවෙනි DVI එකට VGA කේබල් එක මාරු කරලා මේක මෙතනින් ගලවගෙන රයිට් මේ දෙවෙනි පෝට් එකට යනවා. මේ වෙනකොට අපිට ඩිස්ප්ලේ එක එන්න ඕන. මොනිටරේ ලයිට් එක තියෙනවා. අපිට මේ පෝට් එකේ බ්ලූ ස්ක්‍රීන් එකවත් නැහැ. දැන් අපිට ප්‍රශ්නයකට මුහුණ දෙනවා. ඒ තමයි මේකේ චිප් එක වැඩ කරනවද නැද්ද කියන එක බලා ගන්න වෙනවා. මට සිද්ධ වෙනවා මේකයි අන්ප්ලග් කරන්න. ඉතින් ගලවනවා සම්පූර්ණයෙන්ම. අපි කොහොමද තව එකපාරක් පළවෙනි පෝට් එකේ ප්ලග් කරමු. ඒත් සිද්ධිය බ්ලූ ස්ක්‍රීන් එකමයි. මම මේක ඩිස්කනෙක්ට් කරගන්නවා මෙතනින්. කළා මෙන්න මේ අපි ගලව ගමු VGA කේබල් එක. තාම ග්‍රැෆික් කාඩ් එකට පවර් දීලා තියෙන්නේ. ඒ තියෙද්දි මම මදර්බෝඩ් එකේ VGA පෝට් එකට කේබල් එක ප්ලග් කරගන්නවා. රයිට්. දැන් බලමු අපිට ඩිස්ප්ලේ එකක් ඇවිල්ලාද කියලා. දැන් මෙතනදිත් අපිට ඩිස්ප්ලේ එකක් දෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ග්‍රැෆික් කාඩ් එකට අපි පවර් දීලා තියෙන හින්දා මම ග්‍රැෆික් කාඩ් එක පවර් සප්ලයි ඩිස්කනෙක්ට් කරනවා. දැන් බලමු අපිට ඩිස්ප්ලේ නැහැ. මේක සම්පූර්ණයෙන්ම ෂට් මේ පවර් ඔෆ් කරලා ඔන් කරන්න වෙනවා. right පවර් ඔන් කරන්න කලින් මම ගලව ගන්නවා
GPU එකයි පාරක් දැන් අපිට ගැටලුවක් එනවා මෙතන GPU එක ගලවන විදිහට පොඩි දේවල් ආයෙ මම පවර් ඔන් කරනවා රයිට් දැන් පේනවා තියා කෙලින්ම අපිට ඩෙස්ක්ටොප් යනවා එතන ගැටලුවක් නැහැ නමුත් මේ GPU එකේ ප්‍රශ්නේ බලා ගන්න මට මේ GPU එක ආයෙ ගලවන්න වෙනවා GPU එක ආයෙ ගලවනවා ගලවලා බලා ගන්න ඕනේ අපේ චිප් එකේ තත්ත්වය මොකද්ද කියලා දැන් මේ තියෙන්නේ චිප් එක වයි මම ගලව ගත්තට පස්සේ මේක දැන් මෙහෙම ඕන ප්ලග් කරන්න මැෂින් එකට බලමු එතකොට මොකද්ද වෙන්නේ කියලා චිප් එක හීට් වෙච්ච බවක් තේරෙන්නේ නැහැ බලමු මේක ආයි ප්ලග් කරගෙන හරි මම GPU එක ප්ලග් කරලා තියෙන්නේ GPU එකේ ඩස්ට් එකක් වගේ තියෙනවා හරි දැන් බලමු මේක පවර් ඔන් කරලා මොකද වෙන්නේ කියලා ඒකට පේනවාද ෆෑන් එක වැඩ දැන් බලා ගන්න ඕනේ රයිට් මේකේ චිප් එක හීට් වෙනවා ගැටලුවක් නැහැ එහෙනම් ඇයි අපිට ඩිස්ප්ලේ එක නැත්තේ ඒක බලමු පේනද ෆෑන් එක ගොඩාක් හයියෙන් කැරකෙනවා ඔව් මේක නවත්තන්න වෙනවා ඩිස්ප්ලේ එකේ නැහැ මම පවර් ඩිස්කනෙක්ට් කරගන්න ඕනේ ඊට අමතරව මේක දැන් ඉක්මනින් ෂට් ඩවුන් කරන්න ඕන ඒක පවර් ඔෆ් කරගමු මම මේ කූලර් එක ගලවලා වෙන් කරලා තීච්ච හින්දා තමයි ෆෑන් එක කැරකෙන වේගය වැඩි වුණේ සල්ලකු සද්දයක් ආව එකයි මේ දෙක එකට තමයි තියෙන්න ඕන ස්ලොට් අතර ඉඩ පොඩ්ඩක් මදි ඩිස්කනෙක්ට් කරන්න ගියාම ටිකක් කරදර වෙන්නේ ඒකයි මේ රයිට් දැන් චිප් එක හීට් වෙනවා කියන්නේ එතන ගැටලුවක් නැහැ
මේක දැන් පොඩ්ඩක් ප්‍රවේශමට කරන්න ඕන තව ටිකක් එහාට. මේක තියලා මේ වැඩේ පොඩ්ඩක් මෙහෙම නතර කරගමු. දැනට හොඳයි යාළුවනේ, මේ තියෙන්නේ ට්‍රීට්මන්ට් කරපු ග්‍රැෆික් කාඩ් එක. මේකට හීට් ට්‍රීට්මන්ට් එකක් කරලා තියෙන්නේ. ඊට පස්සේ මම මේක මැෂින් එකට ප්ලග් කරලා බැලුවා, ඩිස්ප්ලේ එක එනවා. දැන් තියෙන්නේ මේකට අපේ thermal grease දාලා heat sink එක high කරලා මේ කාඩ් එක කම්ප්ලීට් කරන්න. මම ඒ ටික කරගෙන වීඩියෝ එකට එන්න. thermal grease එක මෙන්න මේ වගේ සාමාන්‍යයෙන් පොඩ්ඩක් තියාගන්න ඕන. ගොඩක්ම thermal grease දාන්නේ නැහැ. දැන් අපිට තියෙන්නේ කූලින් ෆෑන් එක මේකට සෙට් කරන්න. අපි කූලින් ෆෑන් එක නැත්නම් හීට් සින්ක් එක හයි කරලා තියෙන්නේ. එන දාලා දැන් මේක අපි මැෂින් එකට ප්ලග් කරගෙන බලමු ඩිස්ප්ලේ එක. හරි, මම කාඩ් එක ප්ලග් කරලා තින්නේ, පවර් කනෙක්ෂන් එක දීලා තින්නේ. දැන් අපි VGA කේබල් එක හරි පවර් ඔන් කරලා බලමු. right, අපේ වැඩේ සාර්ථකයි. ඩිස්ප්ලේ එක එනවා. ඉතින් මේ හැදුවේ GTX 460 RC60 කියන ග්‍රැෆික් කාඩ් එක. right, Windows වලට එනවා. ඉතින් මේ කාඩ් අපි පුළුවන් තරම් නැවත පාවිච්චි කරන එක තමයි හොඳ. තවත් පාවිච්චි කරන්න පුළුවන් කාඩ් එකක්. හීට් ට්‍රීට්මන්ට් එකක් කරලා තමයි ගොඩ දාගත්තේ. ඔයාලට බොහොම ස්තුතියි වීඩියෝ එක නරඹුවට. තවත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. සුබ දවසක්.